කාර්යාල කටයුතු සඳහා භාවිතා කරන ලිබ්‍රේ ඔෆිස් වැඩසටහන් අතරින් අද අපි සාකච්ඡා කරන්නේ කැල්ක් වැඩසටහන පිළිබඳව. කැල්ක්. කැල්ක් වැඩසටහන වෙනවලා තියෙන්නේ ස්ප්‍රෙඩ්ෂීට්ස් පැතුරුම්පත් සම්බන්ධයෙන්. පැතුරුම්පත් වල විශේෂ ලක්ෂණයක් වන්නේ පැතුරුම්පත් සකස් වී තියෙන්නේ පේලි සහ තීරු වලින් යුක්ත පිටුවක් විදියට. වැඩපත්‍රයක් විදියට. ඔබ මේ දකින්නේ ලිබ්‍රේ ඔෆිස් වල කැල්ක් වැඩසටහනට දාලා වෙන ස්ප්‍රෙඩ්ෂීට්ස් පිටුවක්. පැතුරුම්පත් පිටුවක්. අපි දකිමු මේ ආකාරයට මෙහි සටහන් අතර ඔබ දකිනවා මෙන්න මේ විදිහට මේ මම මුලින්ම කතා කරන්නම් මේ කොටු කරන ලද සුදු පාටෙන් පෙනෙන ප්‍රදේශය මේ ප්‍රදේශයේ තියෙන්නේ පුංචි කොටු එකින් එක මේ කොටු තියෙන්නේ මේ කොටුවක් අපි කෝෂයක් කියලා හඳුන්වනවා ඉංග්‍රීසි වචනේ සෙල්. ඒතකොට අපට සෙල් කීපය දකින්න පුළුවන් මේ ආකාරයට මේ හැම සෙල් එකක්ම සැලකුවොත් එහි ඉහළින් දකින්න ලැබෙනවා තීරු නාමය කොලම් නේම් එක මේ තියෙන මෙතන නම් D අක්ෂරය. ඒකේ වම් පැත්තෙන් සටහන් වෙනවා පේලි අංකය රෝ නම්බර් එක. ඒතර මෙන්න මේ ආකාරයට තමයි අපිට හැම විටම සෙල් එකක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර මේ සෙල් වල ස්ථානීය පිහිටීම අනුව සෙල් එකට නමක් හිමි වෙනවා. දැන් අපි බලමු මේ සෙල් එකේ නම නැත්නම් කෝෂයේ නම D4 D4 කෝෂය. ඉතින් මේ D4 කෝෂය පිළිබඳ සටහන් වෙනවා මෙන්න මේ ස්ථානේ. ඔබ දකින්න ඇති මම මේ මවුස් එක යත රැගෙන ගියාම මවුස් පොයින්ටරය මවුස් පොයින්ටර් ගමන් කරනකොට දකින්න මේ ආකාරයට මේ තියෙන්නේ මෙතන තියෙනවා D4 කියලා නැත්නම් D4 කියලා සටහන් වෙලා තියෙනවා. මේ ස්ථාන නම් වෙන් කරන්නේ name box කියලා. නිසා ඔබ කැල්ක් වැඩසටහන් වල name box පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. මන්ද ඔබ සිටින ස්ථානයේ පිළිබඳව සටහන් කරගන්නේ මේ තියෙන name box. එහෙම නැත්නම් අපි ඒ වචනේ පාවිච්චි කරමු name box කියලා. මේ පේනවනේ name box එකේ වචන සටහන් වෙනවා තිර අතරේ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඊළඟට අපි මේ පැත්තට ගමන් කරොත් එතන සටහන් වෙනවා අර input line කියලා. input line. බලමු මේ දැන් කුමක්ද සිදු වෙන්නේ කියලා තව විදිහට කතා කරද්දී දැන් ඔබ දකිනවා මෙන්න මේ ස්ථානයේ මෙතන A1 නැත්නම් A1 කෝෂයේ විදිහට දකින්නේ අපි. මේ A2 මේ ආකාරයට අපේ කෝෂවල නම් දකින්න පුළුවන්. ඒකම අපි යම්කිසි විදියකට යතුරුකරණයක් ටයිපින් එකක් කරගෙන යනවා නම් අපට අවශ්‍යතාව මතුවෙන්නේ අපේ වම් අත පැත්තට මේ දකුණු අත පැත්තට නම් ගමන් කරන්න අපට පුළුවන් භාවිතා කරන අවස්ථා දෙකක්. එකක් තමයි මේ යතුරු පූර්වයේ තියෙනවා දකුණත් පසට යොමු කරලා පෙන්වුම් කරන ඊහිසක් සහිත යතුරක්. ඒ කියන්නේ පොයින්ටර් මූවමන්ට් කීස් වල දකුණත් පැත්තේ යතුර. එයින් පුළුවන් අපට දකුණට යන මෙන්න මේ ආකාරයට. ඒකම වමට එන්න අවශ්‍ය නම් ඒ විදිහටම වම් පැත්තට තියෙන point movement keys left point movement key එක පාවිච්චි කරන්න පුළුවන්. පහළට යන්නම් down point movement key එක ඉහළට යන්නම් up point movement key එක. ඔන්න විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. නිසා අපට කැල්ක් පාරිසරිකය තුළ සැරිසැරීමේදී මේ ආකාරයට අපට පුළුවන් අපිට සපයා දෙන පහසුකම් අනුව ගමන් කරලා අපේ කාර්යය ඉෂ්ට කරගන්න. එතකොට අපි දැන් සැලකිලිමත් වෙමු. අපි මේ දකින්න මේ පහළ සටහන් වෙලා තියෙනවා ෂීට් මම මෙතන යොදාගෙන ෂීට් 6ක් යොදන් තියෙන නිසා ෂීට් 6ක් ගැන මේ සටහන් වෙලා තියෙනවා. මම දැන් එක ෂීට් එක මේ වෙලාවේ කටයුතු කරන්නේ මේ පැත්තේදී අපිට මේ පිළිබඳව ගත්තම මෙන්න මේ ඔබ දකින්නේ A1 කෝෂයේ සිට
කෝෂ පීටි ආකාර පිළිබඳව විස්තරයක් මේ සටහන් වෙන්නේ. ඔබ දකිනවා XFD කියලා මෙහි පිහිටන තීරු නාමයන් XFD ඒකම මේ ස්ථානේ පෙන්වුම් කරනවා 1,48,570ක්. දැන් මෙතනදී අපිට මේ පේනවා XFD දක්වා තියෙනවා කියනවා A1 සිට. මෙන්න A කියන්නේ අගය. ඉතින් මෙතන 1 අතහැර දාමු අපි. මෙතන A B C ආකාරයට ගමක පෙන්නන්නේ A1 B1 C1 විදිහට. දැන් මෙතනදී අපි එහාට ගියාම ඒ විදිහට L M N O P Q R S T U V W X Y Z දක්වා අපි ආවා. දැන් මෙතනදී අපි සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තියෙන නිසා තීරු 26ක් පව කරනවා. කොලම් 26ක්. මම ඊළඟට ගියාම එයා පෙන්වන්නේ ඒ තීරුව. ඒතර 27 වෙනි තීරුව. ඊළඟට 28 29 මෙයාගේ තීරු පෙන්වනවා. ඒ නිසා අපට තීරු පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. මම මෙන්න මේ ඔබට දකින්නේ මේ මෙතනදී අපි ඉන්න ස්ථානය පිළිබඳව AE1 මේ තියෙන AE1 කියලා. හොඳයි. එතකොට අපි මෙතන මම මේ කතාවත් එක්ක ඔබට පෙන්වන මේ තියෙන තමයි මේ XFD බව පෙන්වුවේ. මේ තියෙන්නේ A1 x dot තියලා XFD එහෙම ලියලා 1,48,570 සටහනක් තියෙනවා. මම මේ කාරණේ විස්තර කරලා දෙන්නම්. මෙතන කියන්නේ A1 වලින් පටන් ගත්තම XFD දක්වා තීර තියනවා කියන බව. ඒක වෙන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙන්නේ ඔබ දකින්නේ මේ AE තීරය. එහෙනම් අපිට මෙහෙම ගියාම යම් කිසි වෙලාවකදී අපිට පුළුවන්කම ලැබෙනවා කොයියම් මොහොතක මේ A අකුරෙන් පටන් ගත්ත අවස්ථාව ටික අවසන් වෙලා Z අවස්ථාවට එන්න. බලමු අපි එහෙම ගන්න පුළුවන්ද අපි මෙතන ස්ථානයේ අපි ලියලා බලමු Z1 කියලා. අන්න Z1. ලියලා එන්ටර් කළාම නිවේශනය කළාම අපිට පේන්නේ මෙන්න Z1 කියන අගේ මේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් Z දක්වා ඇවිත් තිනත් මේකෙදී A Z දක්වා ගෑන් එනවා. ඊළඟට AB A අකුරයි AA AB AC AZ දක්වා එනවා. ඊළඟට BA BB BC ওই විදිහට BZ දක්වා එනවා. එහෙම ඇවිත් අවසානයේදී Z දක්වා එනවා. ඒ කියන්නේ 26 වාර ගණක් කියද හිතලා බලන්න කොයිතරම් ගණක් එනවද කියලා. ඉන් පස්සේ පටන් ගන්නවා තීර AAA කියලා. මෙන්න මේ ආකාරයට අපට තීරවල දකින්න පුළුවන් කමක් ලැබෙනවා තියෙන අගය. එතකොට අපි මෙම් භාවිතා කරද්දී මම ඔබට සටහන් කරන මෙන්න මේ ස්ථානට ගිහින් අපි මේ සටහනේ මෙතන දැද්දුටුව මෙන්න මෙතනට ගියාම මෙයා කියනවා XFD කියලා සටහනක් තියලා තියෙනවා. මම ඒ නිසා මෙන්න මේ ස්ථානේ මේ නේම් බොක්ස් එකේ ලියනවා XFD කියලා. XFD 1 කියලාත් ලියන්නම් ඒ පළවෙනි සිලක බලා ගන්න ඕන නිසා XFD 1. මෙන්න අවසානයේ. එතකොට මෙතන තමයි අපේ මේ කතා කරන කැල්ක් පැතුරුම් පතක තීරුවල අවසන් තීරුව XFD කියන තීරුව. නිසා ඔබට මේ පිළිබඳව අවබෝධයක් තියෙන වැදගත් වෙනවා. මෙතනදී කොයිතරම් ප්‍රමාණයක් තීර තියනද කියන අදහස ලබා ගන්න. ඔන්න ආකාරයට තීර තියනවා මේ සටහනේ. හොඳයි. ඊළඟට අපි මම ආපහු එන්නම් මේ ස්ථානයෙන් මට පහසුම දේ මේ නේම් බොක්ස් මත ආරම්භක සෙල් එකේ නම ලියන්න. ආරම්භක කෝෂේ නම ලියන්න. ආරම්භක කෝෂය වෙන්නේ A1 නැත්නම් A1. දැන් මේ A අකුර ලිවීමේදී කැපිටල් ලිවීම අත්‍යවශ්‍යතාවක් වෙන්නේ නැහැ. සිම්පල් අකුර ලිව්වත් බාර ගන්නවා අපි. මම ඔන්න A1 කියලා නේම් බොක්ස් වල ලිව්වා. එන්ටර් කරනවා. ඔබට පේනවා ඇති අපි නතර වෙන්නේ A1 කියන ස්ථානයේ. මේ A පැත්තෙන් 1. එහෙනම් අපට යම් තීරණයක් ගන්න පුළුවන් අතිශය ප්‍රමාණයක්
තීර තියෙන බව. මම එනවා ඔබට නැවත පෙන්වන්න මෙන්න මෙතනදී මෙන්න මේකෙදී මෙයා කියනවා A1 XFD කතාව ඇතහැරුණම ඉදිරියේ තියෙනවා 1,48,576ක්. ඉතින් මෙයා කියනවා පේලි ගත්තොත් තියෙනවා කියලා 1,48,576 තියෙන පේලි ගත්තම 1,48,576ක්. මම ඒ නිසා මෙයාට කියනවා අපි අර කතා කරානේ මේ මම A1 උනත් කමක් නැහැ. මම ඒකෙම ගන්නම් A එකේ ඉඳගෙන මේ 1,48,570 කියන සෙල් එකට යන කතා කරන්න. අපි බලමු. ඔන්න මම ලියනවා A1 ඔන්න A1 ඔන්න A 1,48,570යි. මම දැන් මේ නිවේශනය කරාම එන්ටර් කරාම එයා නවතරින්න ඕන. මෙන්න මේක නිසා මේ තමයි අවසන් කෝෂයේ නම. එහෙනම් ඔබට කැල්ක් පාරිසරිකය පිළිබඳව තරමක අවබෝධයක් ලබා ගන්න පුළුවන් තීර සහ පේලි පිළිබඳව. දැන් ඒකම මට මෙතනදී අවශ්‍යතාව මතුවෙනවා මේ තුල සැරිසරන්න. එම සැරිසරද්දී අපට විවිධාකාර විදිහේ ක්‍රියාවන් යොදා ගන්න වෙනවා. අපට මේ ස්ථානට යන්න වඩා පහසු ක්‍රමය තමයි නේම් බොක්ස් වල අදාළ කෝෂයේ නම ලියලා නිවේශනය කිරීම නැත්නම් එන්ටර් කිරීම. මම නම් ලියුවා A1 කියලා ලියලා මම මේ එන්ටර් කරනවා. එතකොට නවතින්නේ ආරම්භ කෝෂේ. ඔය විදිහට පුළුවන් අපට මේ කෝෂ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. එහෙනම් ඔබට කෝෂ පිළිබඳ යම් තරමක අවබෝධයක් මෙතනදී එකතු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මෙන්න මේ තියෙන්නේ අපිට මේ තියෙන රෝ ගැන කතාවක්. මම මේ කියන් ආවනේ ඔබට. රෝ ගැන සඳහන් කළා. කොලම් ගැන සඳහන් කළා. පැතුරුම් පතක විසිරලා තියෙන ආකාරය. මම මෙතනදී මේ කොලම් රෝ හැඩසවීම පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ. හැඩසවීම කියන්නේකට අදාළ වෙන ඉංග්‍රීසි වචනය ෆොමැට් යටතේ සටහන් කරන් ඉන්නවා. මෙන්න මේ ආකාරයට රෝස් ගැන කොලම්ස් ගැන. දැන් මෙතෙන්දි මම ප්‍රධාන කරුණු එකක් දෙයක් සාකච්ඡා කරන්නේ. මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ තීරුවක පළල කොහොමද කියලා වෙනස් කර හැකි වෙන්නේ නැත්නම් වෙනස් විය හැකි වෙන්නේ. විචලනය කළ හැකි වෙන්නේ කොහොමද කියලා. මම ඒ සඳහා භාවිත කරනවා මේ වචන හතරෙන් with කියන වචනේ. අනෙක් වචන අපි පසු සාකච්ඡා කරමු. දැන්ට with කියන වචන සාකච්ඡා කරනවා. with කියන්නේ තීරු පළල. මේ columns කියන්නේ තීරු, with කියන්නේ පළල නිසා තීරුවක පළල. අපි ඔන්න මම දැන් ඉන්නේ A තීරුවේ මත මම මෙතන ඉන්නේ නිසා මට මෙයාට පුළුවන් A තීරුවේ පළල පිළිබඳව යමක් කතා කරන්න. ඔන්න with කියලා ලිව්වා. මේ දැන් පළල ගැන කියද්දී එයා සටහන් කරගෙන කිසියම් සටහනක් තියන් ඉන්නවා. අපි මේ සටහන අපි වෙනස් කරලා බලමු. මේ සටහනට මම 100 කියන එක ලියලා බලමුකෝ. එන්ටර් කරාම ඕකේ වෙනවා. 100ක් දක්වා ඒ කොලම් එක විශාල කරනු ලැබුවා. මම නැවත වතාවක් මේ කොලම් එක ගන්නම්. මේ කොලම් එකේ දැන් අක්ෂර වලට නොපෙනෙන තැන දුර ඇවිත් තියෙනවා. මේ කොලම් ගැන කතා කරමු. නැවත වතාවක් පවාගයක් දීලා බලනවා. එතන මේ කොලම් එක ක්ලික් කරලා පස්සේ ෆොමැට් වලට ගිහින් කොලම්ස් වල width එක පිළිබඳව අගයක් ලියන මෙතන මේක මොකක් කළා ලියනවා 300 කියන අගේ. මේකත් කිසියම් අගයක් නේ. සාමාන්‍යයෙන් මෙතන මතුවලා තියෙන ඕකේ වචන අපිට හොඳින් පේනවා ඇති. මේ තියෙන අවස්ථාවට වඩා මෙතන වටේ වැඩියෙන් මතුවලා පේන නිසා ඕකේ තමයි තේරිලා තියෙන්නේ. අපි එන්ටර් කරත් ඒ බාර ගන්නවා. ඉතින් අගයත් එයා බාරගත්තා. මේ විදිහට
විශාල අගයන් දක්වා පැතිරලා යන පුළුවන්කම තියෙනවා. මම නැවත වතාවක් මෙම තීරය අන්ඩු කරලා බලනවා. කොලම් විත් එක කුඩා කර බැලුවා. හොඳයි. ඊපස්සේ බලමු අපි මේ පිළිබඳව දැන් අපට අවශ්‍යතාවක් මතුවෙනවා නම් ඔබට පුළුවන් කොලම් එකක පළල අඩු වැඩි කරගන්න. මේ තියෙන ෆෝමැට් වල කොලම්ස් වලට ගියාම ඒ කාර්ය කරගන්න පුළුවන්. ඒකම යම්කිසි පේලියක උස වෙනස් කළ යුතු නම් පේලිය උස වෙනස් කිරීමට ෆෝමැට් වල රෝස් වලට යන්න පුළුවන්කම තියෙනවා. එමෙ රෝස් වල height. මේ ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍ය අකුරු ටයිප් කරද්දී අකුරු අපි ප්‍රමාණයෙන් විශාල කරන නිසා උස පිළිබඳව අකුරු වලදී නම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් ඒට අකුරු වලට උනත් ඔබට යම් වටේ සෙල් එකක අගේ ප්‍රමාණයේ අකුරු ප්‍රමාණය අතර උසේ යම් වෙනස්කම් තියාගත යුතු වෙනවා නම් අනිවාර්යයෙන් මේ කාර්ය කළ යුතු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මේ කෝෂය අපි A1 වෙනත වෙන කෝෂයක් ගනිමුකෝ. මේ කෝෂයේ මම ලියනවා අකුරු 3ක්. ඒක කැපිටල් සිම්බල් කතාවක් මට අවශ්‍යතාවක් නැහැ. මම ලියලා මේ අකුරු 3 එන්ටර් කරනවා. නිවේශනය කරනවා. ඔබට පේනවා අකුරු 3 කෝෂයේ එන්ටර් වුණා. ඇතුළත් වුණා. නැත්නම් නිවේශනය වුණා. මම මෙතන ලියනවා සංඛ්‍යා ඉලක්කම් 3කුත්. ඒකත් මම ඊට යටින් කෝෂයේ එන්ටර් කරනවා. ඔබට පේනවා ඇති මෙතනදී කෝෂේ වම් පැත්තට වෙන්න අකුරු ලියුණා. නැත්තම් අපි කියන අකුරු වලට සාමාන්‍යයෙන් ටෙක්ස්ට් කියලා. ටෙක්ස්ට් ලියුනේ වම් අත පැත්තට වෙන්න. ඒක අපි කියනවා left alignment කියලා. ටෙක්ස්ට් එකක් ගත්තා මේකේ ඉන්නේ left alignment වලට. left alignment. මම දැන් මේක numbers ගත්තා. numbers වල තියෙන්නේ වටිනාකමක්. අගයක් තියෙන්නේ. මේ අගය ප්‍රධාන වශයෙන්ම දකුණත් පසට ගන්නවා. මෙන්න මේ පිළිබඳව අවධානයක් ගන්න. සාමාන්‍යයෙන් අකුරෙන් යමක් ලිව්වම ඒක හඳුන්වනවා ටෙක්ස්ට් කියලා. සාමාන්‍ය තත්ත්වයටදී වමත් පසට ඉකිල්ල වෙනවා. සංඛ්‍යාත්මක යමක් ලිව්වොත් ඒ අපි හඳුන්වනවා අගයක් තියනවා කියලා වැලියු එකක්. එය දකුණත් පසට alignment වෙනවා. ඉකිල්ල වෙනවා. මෙන්න මේ පිළිබඳව අවධානය ඔබට තිබිය යුතු වෙනවා කාර්යයන් කරද්දී. ඊළඟට දැන් අපි උදාහරණයක් විදිහට බලමු. මම මොන work කියන වචනේ ලිව්වා. මේ වචනේ ලියලා දැන් මේ වචනේ ලියලා තියෙන ඔබට පේනවා ඇති P8 වල මේ තියෙන name box වල සටහන් වෙනවා. නැත්තම් මේ column name එක B, row number එක 8. so B8. දැන් අපි මෙතෙන් බැලුවම මේ තියෙන work කියන වචනය මට අවශ්‍යයි මෙතනින් කපලා තව තැනකට රැගෙන යන්න. අපි සාමාන්‍යයෙන් කැපීමට පාවිච්චි කරනවා මේ edit වල තියෙන මෙනු එක පේනවනේ ඔබට. edit වල තියෙන cut කියන ක්‍රියාව. ඒත් මෙතෙන්දී මම පාවිච්චි කරේ මෙනු option එක. edit cut. ඒකම තියෙනවා යතුරු පුවර පාවිච්චි කරපන් අපිට. ඉදිරියෙන් පේන ඔබට cut වලට තියෙන්නේ control x කියලා. ඒක control x වලින් උඩ කපලා දාන්න පුළුවන්. මේක right වලටයි පාවිච්චි කරා. මේ දැන් calculate එක පාවිච්චි කරනවා අපට control x. යමක් පිටපත් කරන්න අවශ්‍ය නම් control c. c වලින් අරගෙන මේ cut වලදී පුළුවන් කපන්න විතරයි. අලව ගන්න අවශ්‍ය නම් paste කරන්න ඕනේ. copy කරනවා නම් පිටපතක් ගන්නවා නම් copy කියන එක දිනුනන් පස්සේ paste දෙන්න ඕන. අපි මේ කරුණු ගැන අවධානය යොමු කරමු.
මේ තියෙන්නේ කැල්ක් වල මෙතන තියෙන edit කියන ක්‍රියාවයි. එතන මෙතන අපි menu option එක ගත්තොත් edit ඉන් පස්සෙ තමයි ඉතුරු කොටස් ටික අතාරින්න වෙන්නේ. හරි. ඉතින් මෙතන මේ ටූල් එක පෙන්ලා තියෙනවා. මේ ටූල් එක අපිට පුළුවන් අවස්ථාවක් මතුනොත් මේ මෙන්න මෙතන සටහන් වල බලන්න මේ ටූල් එක තියෙනවා. කට් කියලා. ඒ නිසා මේක එක්තරා විදිහක මඟ පෙන්වීමකුත් තියෙන මේ එඩිට් වල. එඩිට් නේ අනිත් අයත් එහෙමයි. මෙයා කියනවා ඔබ මෙනු එක හරහා යන්න ඕන එඩිට් වල කට්. ඒකට අපි කියනවා මෙනු ඔප්ෂන් කියලා. ඊළඟට ඔබට යන්න අවශ්‍ය නම් ටූල් එක හරහා යන්න මෙන්න ටූල් එකේ රූප පෙන්ලා තියෙනවා කතුරක. ඒ රූපේ තියෙනවා මෙන්න මේ ස්ථානේ. මේ තියෙන්නේ. ඒතර ක්‍රියාවන් දෙකයි. අනෙක් ක්‍රියාව ඔබට පේනවා එඩිට් වල කට් යටතේ කියනවා control X කියලා. එහෙනම් ක්‍රියාවන් තුනක් තියෙනවා. menu option, tool, key sequence. එහෙම නැත්නම් key stroke කියලා කියනවා. මෙන්න මේ කරුණු. එහෙම නැත්නම් තව සමහර අය key combination කියලා පාවිච්චි කරනවා key දෙකක් සම්බන්ධ කරන නිසා. දෙකක් වැඩි ගණන් සම්බන්ධ කරනවා එහෙම කියනවා. හොඳයි කොයි විදිහින් ගත්තොත් අපට මෙතෙන්දි පේනවා යමක් කපලා අලවනවා නම් යම් තැනක් තෝරනවා කපන්න අලවන්න තව තැනක් තෝරන්න වෙනවා. මම ඒ නිසා මේ වචනේම කපලා බලමු. මම කොනේ ක්‍රියාවන් තුනක් තියෙනවා කියලා. මම මුලින් මේ කතුරෙන් කපලා බලන්න. ඕන කතුර. මොකක්ද වෙන්නේ? එයා මෙතනින් කොටස අයින් කරලා දැම්මා. වටේ මාක් කරගෙන ඉන්නවා. නමුත් අයින් කරලා දැම්මා. මම මෙහෙම තැනකට ගියා. දැන් අපිට බැලඳි කැපුව බව සාක්ෂි දෙනවා. දැන් මෙතන නැහැ. නමුත් මේ ඡායාව තියෙන මේ විදිහට. ඔබට හොඳ දකින්න පුළුවන් නම් මෙතන කඩේලින් ඡායාවක් තියෙනවා. මම මේක අලවන්න ගියාම මේ තියෙනවා paste. ඒක පාවිච්චි කරනකොට ඔබට පේනවා මම මේ වචනය කපලා ඇලෙව්වා. මම තව තැනක ලියනවා sheet කියන වචනේ. දැන් මේ වචනේ ලිව්වම මට මේ වචනය මම පාවිච්චි කරනවා control X කියලා. මම මේ තව තැනක අලවන්න අවශ්‍ය නිසා ක්ලික් කරලා control V කියලා දෙනවා. ඔබට පේන ඇති කපලා ඇලෙව්වා. එතකොට ඔබේ අවධානය යොමු වෙන්න ඕන කරුණු තුනක් තියෙනවා. මම නැවත වතාවක් මේ කරුණු කියන් එන්නම්. අනිවාර්යයෙන්ම යමක් ලිව්වට පස්සේ එන්ටර් කරන්න ඕනේ. මේ වචනය මෙන්න edit cut. ඒ කියන්නේ menu option. මුලින් අපි menu option ගැන ඉගෙන ගන්න. දෙවෙනි කාරණය මෙතන දක්වනවා රූප සටහනක් අර මේ රූපේ තියෙන්නේ. මේ රූප සටහන මෙතනත් අපි වෙන් කරලා දක්වලා තියෙනවා. මොකද මෙතනින් ගත්තොත් වෙන්නේ අනිවාර්යයෙන් මේ මොනවා තිබවත් සිද්ධ වෙන්නේ edit cut කියන ක්‍රියාව විතරයි. මෙතන menu option එකෙන් කරන්නේ edit cut කියන ක්‍රියාව විතරයි. ඊළඟට මෙතන ඔබට ටූල් එකක් පේනවා. දැන් ටූල් එක පාවිච්චි කරාම කතුරක ටූල් එකක් තියෙන්නේ. ඔබට ඒ දකින්න පුළුවන් මෙතන කතුරක හැඩයක් තියෙනවා. මගේ ලියන්නේ නැහැ. ඊළඟට තියෙනවා key sequence. මේ කරුණු තුන බලම අවධානයක් ඔබට තිබිය යුතු වෙනවා. key sequence වලදී cut නම් ගන්න වෙන්නේ අපට CTRL
එකත් එක්ක එක් සකුරු. මෙන්න මේ පිළිබඳව ඔබට අවධානයක් තියෙන්න ඕනේ. යම් කිසි වචනයක් හෝ වචන ඛණ්ඩයක් කපලා ගන්න. දැන් උදාහරණයක් විදිහට මම දැන් මෙන්න මේ තියෙන වචන ටික ඔක්කොම කපලා ගත්තොත් මේ වචන ගොඩ ඔක්කොම මේ වගේ මට සිද්ධ වෙන બ્લોක් මාක් කරන්න. બ્લોක් මාර්කට පසුව මට පුළුවන් පාවිච්චි කරන්න කීබෝඩ් එක නම් Ctrl X. ඔන්න එයා කැපුවා. මං ගිහින් අලවන තැනක කීබෝඩ් එක නම් Ctrl V. මෙන්න මේ පිළිබඳ අවධානයක් ඔබට එන්න ඕනේ. කට් කියන ක්‍රියාවට තියෙන්නේ edit cut කියලා මේ විදිහටම Ctrl X පාවිච්චි කරන්න පුළුවන්. ඒකම අපිට මම මෙතනම ලියන්නම් ඉතින් කතා කරන නිසා edit වල තියෙනවා paste. ඒකට දාලා ක්‍රියාව වෙන්නේ Ctrl V. අපට මේ විදිහට ගත්තම මෙනු ඔප්ෂන් එකක් තියෙනවා, ටූල් එකක් තියෙනවා, key sequence එකක් තියෙනවා. මේ cut කියන එකට ගත්තේ edit cut. paste ගත්තේ edit paste. මේ තියෙන්නේ keyboard එකෙන් පාවිච්චි කරන ක්‍රම. මේ අරනවා අපිට තව තියෙනවා copy කියලා ක්‍රියාවක්. ඒ තියෙන්නේ අර වගේම edit copy. මෙන්න බලමු. මෙන්න edit වලට ගියාම මෙන්න copy. හරි මේ තියෙන කෙටි ක්‍රමය Ctrl C. මෙන්න මේ ක්‍රියාවන් ඔබේ අවධානය ලක් කරලා තිබීම වඩා වැදගත් වෙනවා. අපිට මේ edit copy කළත් අපිට සිද්ධ වෙනවා edit paste කරලා අලව ගන්න. මම දැන් මේ උදාහරණ කියනවා. දැන් මෙන්න මේ කොටස මෙන්න මේ කොටසම කියමුකෝ. මේ කොටස ඔක්කොම block mark කරලා copy එකක් ගන්නවා. Ctrl C. අරගෙන මම මේක මෙතෙන් අලවන්න යනවා. තියෙනවා Ctrl V. එම කොටස ඇවිල්ලා සටහන් වෙනවා. මේ අපි යොදාගත්තු කොටසේ මූලික සලකුණු ඉවත් වෙන්න මේ තියන්නේ කඩිරක් විදිහට මූලික සලකුණු ඉවත් වෙන්න අපි වරක් escape බටන් එක ප්‍රෙස් කර යුතු වෙනවා. escape. හරි. ඔන්න ඔය ගැන ඔබේ අවධානය යොමු වෙනවා. අපි මේ කතා කරද්දී මෙන්න මේ ක්‍රියාවන් තුන. සාමාන්‍ය මේ ක්‍රියාවන් තුන මේ ක්‍රියාවන් ආකාර තුන බොහෝ ක්‍රියාවන්ට තියෙනවා. ඒ නිසා අපි ඉගෙන අවධානය ලක් කිරීම හොඳයි. ඔබට පේනවා මේ සෙල් එක වටේ ගමන් කරද්දී මෙන්න මේ ස්ථානයේ පොඩි වෙනසක් වෙනවා කරා. මෙතන. මේ වෙනසෙන් අපිට යම් කිසි උදව්වක් ගන්න පුළුවන්ද කියලා බලමු. මට මේ work කියන වචනේ තව පිටපතක් කරගන්න අවශ්‍ය නම් මම කලින් කිව්ව විදිහට කියන මෙතන edit ගිහිල්ලා edit යන්න ඕන, copy යන්න ඕන, edit යන්න ඕන, paste යන්න ඕන. එහෙම නැත්නම් Ctrl C තව තැනක Ctrl V දෙන්න ඕන. මට මේ කාර්ය පුළුවන් මෙහෙම සාමාන්‍ය Java cell එක විතරයි මේක කරපින්නේ. මෙන්න මේ ආකාරයට ඇද්දෝ දකුණට copy වෙනවා. මට මේ ක්‍රියාව අවශ්‍ය නැත්නම් මට ලේසිම දේ තමයි undo කරන එක. undo වලට පාවිච්චි වෙන්නේ මේ තියෙන්නේ. එයා කියනවා undo fill කියලා. මේ අපි කරේ පෙරවීමක්නේ. undo fill කියලා තියෙනවා. ඔය බලමු අපි Ctrl Z දුන්නාම අර සිදුවීම ආපස්සට ගමන් කරනවා. අපිට පුළුවන් පාවිච්චි කරන්න යම්කිසි ක්‍රියාවක් කළාට පසුව එම ක්‍රියාවෙන් ආපස්සට ආයුතු නම් කීබෝඩ් එක නම් Ctrl Z අපි ඒකට කියන්නේ undo. ඒකම අපි මකල දැම්ම එහෙම නැත්නම් ආපස්සට ආව ක්‍රියාව අපට නැවතත් අවශ්‍ය නම් අපි කළ යුතු වෙන්නේ ඒ අනිත් පැත්ත මේ අනිත් පස තියෙනවා මේ තියෙන්නේ redo fill කියලා. මෙතන fill කියන්නේ පිරෙව නිසා වෙනත් ක්‍රියාවක් කරන් ඒ වෙනත් ක්‍රියාව තමයි සටහන් වෙන්නේ redoත් එක්ක. කීබෝඩ් එක නම් Ctrl Y. Ctrl Y දුන්නම ආයෙත් එම සටහන් වෙනවා. ඒතර අපට මේවත් මතකෙ තබාගෙන වැදගත් වෙනවා. කට් කරන්නම් Ctrl X, paste කරන්නම් Ctrl V, copy කරන්නම් Ctrl C,
ඔන්න ඔය ක්‍රියාවන් ඊළඟට යම් තැනකදී ආපස්සට එන්න ඕන නම් අන්ඩු ක්‍රියාව නම් දැන් මෙතන අපි හිතමු අපට යම් කිසි ආපස්සට එන්න ඕන අපි අන්ඩු කියන ක්‍රියාවට යනවා. අන්ඩු කියන ක්‍රියාව මේක අපි දකින්නේ control Z විදියට. ඒකම අන්ඩු කියන ක්‍රියාව මෙතන එකතනම ලියුව කමක් නැහැ. ඒකම රීඩු කියන ක්‍රියාව මත යටින් පිළියෙල පෙන්නන්නම්. රීඩු කියන ක්‍රියාව ඒකේ පාවිච්චි කරන්නේ CTRL එක y අක්ෂරය. දැන් අපට එහෙමනම් ඔන්න දැන් හැඟීමක් එන්න ඕනේ. මම මේ කතා කර ප්‍රදේශෙදි විතරක් කපන්න පාවිච්චි කරනවා Ctrl X, අලවන්න Ctrl V, කොපි වලට Ctrl C, අන්ඩු වලට Ctrl Z, රීඩු වලට Ctrl Y. දැන් අකුරු කීපයක් අපි කතා කරනවා. ඊළඟට මට මේ තිරයේ තියෙන දේවල් මෙන්න මේ ආකාරයට පුළුවන් බ්ලොක් කරගන්න. හයිලයිට් කරගන්න. මේ විදිහට හයිලයිට් කරන්න පුළුවන්. අවශ්‍ය නම් යම් තැන ගෙනියන්න අපි Ctrl X වලින් කපනවා. ඇලවි යුතු ස්ථානයේ Ctrl V වලින් අලවනවා. ඒ ගැටලුවකුත් වෙන්නේ නැහැ. හොඳයි, ඒ ගැනත් හිතන්න. ඊළඟට අපි ෆෝමැට් වල කොලම්ස් මේ කොලම් වල තියෙනවා ප්‍රධාන මාතෘකාව width කියලා. දැන් ඔබ දකිනවා ඇති මේ තිරේ මත මේ F කොලම් එක F තීරුව F තීරේ සමහර සටහන් තීරුවෙන් පිටතට මෙල තියෙනවා. මම ඉදිරිපත් කරපු ආකාරන ඔබට පේනවා මේ නිල් පාට සටහන. ඔබට පේනවා ඇති කොටසක් සෙල් එකකින් නැත්තම් කෝෂයෙන් එළියට පැනලා තියෙනවා. මම මේ වම් පසින් පෙන්නගෙන ඉන්න ෆොමැට් කියන මෙනු එකේ කොලම්ස් යටතේ width කියලා අදහසක් පෙන්නලා තියෙනවා. ඔබට පේන මූසිකේ යත නැත්තම් මවුස් පොයින්ටරේ තියෙන width කියන තැන. ඔන්න ඒ ආකාරයට බලන්න අපිට ඒ ක්ලික් කිරීමෙන් අපෙන් අහනවා මේ අගය කීයක් කළ යුතුද කියලා. මම උදාහරණයක් විදිහට මේ අගය ලියනවා 12යි කියලා. ලියලා ඕකේ කරන එක තමයි එන්ටර් කරන්නේ. මේ 12ක්. 12ක් කියන අතිශය විශාල සංඛ්‍යාවක්. අපි ඊතරම් ගත යුතු වෙන්නේ. මම නැවත වතාවක් මේක ගන්නම්. අන්ඩු කරමු දැන්ට. අන්ඩු වෙනවද? මෙතන මේ පේන පළල පිළිබඳ ඔබට අවධානයක් ගත යුතු වෙනවා. මේ ෆෝමැට් වල කොලම් ගත්තම width එක එනවා. ඔබට පේන තියෙන width එක තියෙන්නේ 0.89ක් තියෙන්නේ. ඉතින් එකක්වත් වෙලා නැහැනේ. නම් මේ නිම්මේ හැටියට අපට එක කියලා දෙන්න පුළුවන්. නැත්නම් එක ඇසම දෙකක් තුනක් දෙන්න පුළුවන්. බලමු අපි එක ඇසම දෙකක් විතර දීලා වඩා විශාල නොවෙන්න. මේ ආකාරයට පුළුවන් ප්‍රමාණයෙන් විශාල කරගන්න. එහෙනම් අපට තීරුවක් විශාල කිරීම පිළිබඳවත් අවධානය ගන්න ඕනේ. ඒක තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ ෆෝමැට් වල කොලම්ස් ගියාම කොලම්ස් යටතේ width කියලා තියෙනවා. දැන් ඔබ ඒ ගණ පළමු කොට හිතලා බලන්න. මොකද අපි යම්කිසි විදියකට යම් සටහනක් හදනවා නම් ඇතැම් විටකදී සමහර වචන අපට මේ ආකාරයට ඊළඟ කෝෂයට වැටලා තියෙනවා නම් එම කෝෂයේ පළල සකස් කර ගන්න අවශ්‍ය වෙනවා. මේ තමයි ඒ තියෙන ආකාරය. දැන් අපි බලමු මම මෙතනදී මේ ෂීට් කීපයක් විතර තියෙනවා. මම මෙතන ඉන්නේ 6 වෙනි කෝස්
ෂීට් එකේ පැතුරුම් පතේ මම තව එකක් ගන්න විදිහට. ඒත් අපිට පුළුවන් ওই විදිහට පැතුරුම් පත් අරගෙන පැතුරුම් පත් කීපයක් එක වැඩ කරගෙන යන්න. හොඳයි. ඊළඟට මම අපිට පෙන්වන ලකුණු ලැයිස්තුවක් පෙන්වනවා. නේම් බොක්ස් සම්බන්ධ පොඩි දෙයක් පසුව කතා කරමු. අපි මේ පිළිබඳව මුලින්ම මම කියාගෙන ආවා. මේ වචන ටික මම తాවකාලිකව අයින් කර දාන්න පැත්තකට පසුව කතා කරමු අපි ගැන. මම ඒ ටික කපනවා. Ctrl X මම මේක මේ පැත්තට ගමන් කරලා තරමක නොපෙනෙන මානෙන් අලවලා තියාගන්නම් Ctrl V වලින්. අවස්ථාවකම ගනිමු. මොකද පූර්ව සූදානම් හැමෙටම අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපට. මෙන්න මේ align text දැන් මේ text ගන්න මම කියත් බැලුවේ. align text යටතේ ගිහම left click කරාම අපි එනවාද මේ සටහන වමත් පසට එනවා. මේ මම මේ සටහන් තියලා වමත් පසට. නේ. ඒත් අපට අපේ අවධානය ගන්න වෙනවා. මෙන්න මේ දැන් මේ මම මේ 1 2 3 4 5 ඉදලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තිබුණු සංඛ්‍යාව 11න්. නමුත් මේ පසුව මේ කොටස් ටික මට විස්තර කරලා තියෙනවා. ඔබට මේ 6 16 කියන ප්‍රමාණය. මේ ප්‍රමාණය 11 ප්‍රමාණය 16. මෙතනත් මම ගත්තේ 11 ප්‍රමාණය මේ අරන් තියෙන්නේ. එතකොට අපි යමක් සංඛ්‍යාත්මකව ලිව්වත් පසුව පුළුවන් අපට එය සංඛ්‍යාත නොවන ආකාරයට යොදන්න. ඒකට පාවිච්චි කරන්නේ ටෙස්ට් කියන ක්‍රියාව. දැන් මම මේ සංඛ්‍යාව ලිව්වා එන්ටර් කරා. සංඛ්‍යාව පේනවා. සංඛ්‍යාවක් නිසා දකුණත් පසට ගියා. සංඛ්‍යාව මට අවශ්‍ය වෙනස් කරන්න මම මෙහි තියෙන ෆෝමැට් වල ටෙක්ස්ට් එක මෙතන තියෙන ටෙක්ස්ට් align ටෙක්ස්ට් වල දකුණත් පස්සේ කොහොමද ගන්න කියන්නේ left කරනවා. මම ගණන් හිතලා බලන්න. මම තව දෙයක් පොඩි පරීක්ෂණයක් මෙහෙම කරලා බලමු. මම මේ 23 සංඛ්‍යාව ලිව්වා. හරි. 35 සංඛ්‍යාවත් ලිව්වා. මම දැන් ලියනවා සමානයි. මේ අකුරු ටිකක් තව ටිකක් අපි ලොක් කරගමුනේ. ෆොන්ට් එක උඩා වැඩිනේ. ඒක ගන්න තියන්න. මම දැන් 23 ලියලා 35 ලියලා තියෙනවා. හරි. මම දැන් මේ දෙක මෙහෙම තැනක මෙතන එකතු වෙලා බලනවා. සමානයි. මෙන්න මේ සෙල් එක එකතු කිරීම ඒ සෙල් එක නම B20 නේ. එයා ගත්තා. B20. එකතු වෙන ලකුණක් ගත්තා. යමම් මේ සෙල් එක. B21 එකතු කරාම මොකද වෙන්නේ? උත්තරේ 50ටයි. උත්තරේ හරිනේ. එන මොන අපට සැකයක් නැහැ. හරි. මම ආයෙ මේ සෙල් එකේ ලියනවා 23 35. හරි. මම මෙන්න මේ සෙල් දෙක සිලෙක්ට් කරලා නැත්නම් තෝරගෙන එහෙම නැත්නම් බ්ලොක් මාක් කරලා ෆොමැට් වලින් ඉඳන් align text වලට ගිහිල්ලා left කියලා දානවා. මගේ අකුරු ප්‍රමාණයත් මම ටිකක් වැඩි කරගනිමු. මේ විදිහට. මම දැන් මෙයාට කියනවා මට මේ දෙක එකතු කරලා දෙන්න කියලා. සමානයි 23 එකතු කිරීම 35 enter. අපි අර වමට ගත්තයි කියලා එයාට එක දකින්න ලැබෙන්නේ නැහැ සංඛ්‍යාවක් නොවන විදියට. හේතුව අපි සංඛ්‍යාවක් වශයෙන් ලියලයි වමත් පසට ගත්තේ. ඒ නිසා එකතු එයා ලබා දුන්නා. ඒ නිසා ඒ ගැන අපි තරමක් හිතිය යුතු වෙනවා අපේ කාර්ය කරද්දී. මම තව තවක් මේ සටහන ලියනවා.
මේ සටහන ලියලා බලමු අපි. ඔබට මම ගැන කරුණක් සඳහන් කරන්න ඕනේ. ඒක සඳහන් කරලා ඉස්සරහට යන්නම්. මම මේ 23 ලිව්වා. ඔබට දැක්කේ නැහැ මම මේ වමට ගිහින් තියෙනවා. මේක දැක්කේ නැහැ දකුණට ගිහින් තියෙනවා. දකුණට යම සාමාන්‍ය දෙයක් වමට ගන්න ඕනේ. මේ කරුණු දෙකම මෙහෙම කරලා පෙන්නනවා අපිට. යතුරු පූර්වයේ කීබෝඩ් එකේ තියෙනවා enter key එකට සමීප වෙන්න තනි උද්දෘත කමාව. ඒකට කියන්නේ single quotation. අපි single quotation එක යොදලා 23 ලිව්වොත් ඒ යන්නේ කොහෙටද? වමත් පසට. ඊළඟට උඩු කමාවක් යොදලා quotation mark එකක් 35 ලිව්වොත් ඒ යන්නේ කොහෙටද? එකක් යන්නේ වමත් පසට. ඉතින් මෙන්න මේ ගැන ඔබට අවධානය යොමු කරනවා. මම දැන් මේ මෙන්න මේ වමත් පසට සංඛ්‍යා දෙකත් එකතු කරලා බලනවා. සමානයි මේ සංඛ්‍යාව එකතු කිරීම මේ සංඛ්‍යාව එන්ටර් කරනවා. ඉතින් මෙතනදි මෙයාට පුළුවන්කම ලියනවා සංඛ්‍යා එකතු කරලා උත්තරේ පෙන්වන්න. නමුත් අපේ අවශ්‍යතාවක් මත පදනම් වෙනවා නම් අපි එය පෝසේ වම් පැත්තට හෝ දකුණු පැත්තට ගන්න පුළුවන්. ඒ අවබෝධය ඔබ තියාගන්න. මම මේ කොටස එනම් අනවශ්‍යයි හිතාගන්න කීබෝඩ් එකෙන් ඩිලීට් කරලා දානවා. හරිද? මම මේ ගත්තේ ඔබත් සමග සාකච්ඡා කරන මේ කිසියම් විදියක කැල්ක් වැඩසටහන ලියලා තියෙන සංඛ්‍යා ලැයිස්තුවක්. මේ සංඛ්‍යා ලැයිස්තුව ගත්තම එහෙමයි. දැන් ඔබ දකින්න ඇති මේ තීරය පල්ලෙන් වැඩි, මේ තීර පල්ලෙන් අඩුයි. අපි පල්ලෙන් වැඩි කරගත්තේ කොහොමද? මෙන්න මේ C කොලම් එකත් D කොලම් වෙන් කරන ස්ථානයේ තියෙනවා. මෙයා ඔබ දකිනවා විත් එක අඩුයි කරන ප්‍රමේ විදිහට. ඔන්න විත් සම්බන්ධව බලන්න. මම මෙහි ආකාරයට තමයි මෙතන අරගෙන තියෙන්නේ. හරි. කොලම් එකක් පල්ලෙන් වැඩි කරගන්න අවශ්‍ය නම් ඉතින් අර මම ඇදලා පෙන්නු දේ වෙනුවට ෆොමැට් ගිහිල්ලා කොලම්ස් ගිහින් විත් එක දෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ ක්‍රමය තමයි වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක හිතන්න. පස්ව පරීක්ෂා කරලා බලන්න. දැන් මට අවශ්‍යතාව තියෙන්නේ මෙන්න මේ ගණිතයත් එක්ක ගණිත කර්ම කීපයක් කරන්න කතා කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපට මම දැන් ඔබ සමග සාකච්ඡා කරන්නේ සංඛ්‍යාවල ලකුණු එකතු කිරීමක් පිළිබඳව. දැන් මේ වගේ අපි මෙතනදි බලමු මගේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව 11යි pt කියලා. පොයින්ට් 11යි කියලා. ඊ මෙන්න මේකේ අගය සහ මේ පැත්තේ අගයන්. මෙතන තියෙනවා පොයින්ට් 16. මම එහෙනම් කරන්නේ මට වඩා හොඳ දේ තමයි මට මේ කොයි එකටත් ඕන නිසා මෙන්න මේ කොටස මේ විදිහට බ්ලොක් මාක් කරගන්නවා. බ්ලොක් මාක් කරලා මෙයාට කියනවා මට මේ කොටස 15ක් කරලා දෙන්න කියලා. දැන් 15ක් කියමුකෝ. ඔන්න ලැබුණා අපට. ඒතර මේ හිස් කොටු නිසා මෙතන තියෙන අකුරු ලොක් කරලා පෙන්න දැක්කේ නැහැ. අපි දැන් කරලා බලමු. අකුරු ලොක් වෙලාද කියලා. ඔන්න සමාන ලකුණ. මට මේ එකතු කරගන්න ඕන. මම පෙන්නුවා මෙන්න. ඒතර පෙන්වීම අපිට කරන්න පුළුවන්. පෙන්වීම ක්‍රමයකට ලබා ගන්නවා. ඊට පස්සේ අපි අපේ ක්‍රියාවෙන් එකතු කිරීම මම ලිව්වා. ඒක දැන් මෙන්න මේ කොටස name box මත සටහන් වෙනවා. මම දෙවෙනි සංඛ්‍යාව පෙන්නනවා. ඒ සංඛ්‍යාවට ගැලපෙන්නේ මෙතන E4 දාත මේ කළු පාට වශයෙන් මේ දුප පාටෙන්. මම දැන් ලකුණක් ආයෙ දෙනවා එකතු කිරීම. මම එනවා ඊළඟ කෝෂයට. මොන කෝෂය? මම එනවා ඊළඟට එකතු කිරීම හොයන්න. මෙන්න මේ කෝෂය. මෙහෙම ගත්තම කෝෂ සියල්ල මේ name box මත සටහන් කරන් තියෙනවා අදාළ ගණිත කර්මයත් එක්ක. මම එන්ටර් කරනවා ඔන්න උත්තරේ ලැබෙනවා. ඊළඟට අපි මේ උත්තරේ ලැබුණ වගේම
මේ එකිනෙකට උත්තර ලබා ගන්න අවශ්‍යයි. ඒතකොට මෙතන තියෙන්නේ මේ සෙල් ටික ඔබට පේනවා ඇති අංක 5 තියෙන්නේ D5 ධන C5 E5 ධන F5 ධන G5 කියලා තියෙන්නේ. මේක උනතර 5 නෙමෙයි 6 වෙන්න එපායි. ඔය විදිහටම මේක 7 වෙන්න ඕනේ. අපිට ලේසි මේ හිඳන් ලකුණු ඔය අපිට දකිනවා සිහින් තුඩක් වෙන මේ කෙලවරේ පොඩි එතනට මවුස් එක අරන් ගියාම හිඳන් ලකුණක් හදෙනවා. ඉතින් ක්ලික් කරලා දෙමු. එද්දම ලකුණු එකතු ලැබෙනවා. ඔන්න ආකාරයට අපිට ලකුණු වල එකතුවක් සොයා ගන්න. අපි දැන් මේ සකස් කර ක්‍රියාව හඳුන්වන්නේ මේ ක්‍රියාව අපි විසින් ලියනු ලැබූ ෆෝමියුලා එකක් විදියට. මම මේ වචන ටිකක් ලොක් කරනවා මේ වගේම. ෆෝමියුලා එකක් කියලා. ඉතින් මෙතන ලියව ෆෝමියුලා එක උනේ අර අපි පෙන්නුව මෙන්න මේ ආකාරයට මෙන්න මේ තියෙන සටහන. බලමු තව වෙනසක් කරන්න ලියන්න ඉදිරියෙන් සමානයි sum sum වරණක් කරලා මේ වෙලාවකට මේ කොටසත් අකුරු ටිකක් ලොකු සයිස් එකට ගනිමු. අපි බලමු අපේ ප්‍රදේශ ගත්තා මෙතන මෙන්න මේ අගේ තියෙනවා. එතකොට D භාගය තියෙනවා. අපි ඊළඟට මේ ආකාරයට තිත් දෙක තියලා මම අවසන් සෙල් එක පෙන්වන්නම්. ඊට පස්සේ මම වරහන් වහනවා. එන්ටර් කරනවා. දැන් මේ අගේ සමාන නේද? මෙන්න මේකට අපි කියනවා ෆන්ක්ෂන් එකක් කියලා. දැන් ඔබට මේ පිළිබඳ අවබෝධයක් සාමාන්‍යයෙන් තිබිය යුතු වෙනවා. මේට අදාළ සිංහල වචන දෙක බලා ගන්න. මේ වැදගත් වෙන්නේ විවිධ අවස්ථාවලදී ඔබ මේ සම්බන්ධව යම්සි විභාගයකට හෝ දැනුම භාවිතා දෙකට හෝ භාවිතා කරනවා නම් දැනගත යුතු වෙන මේකට කියන්නම්. දැන් මේ තියෙන්නේ සිදුවීම ටෝටල් ලියන එකට අපි කියන්නේ සූත්‍රයක් ලියනවා කියලා. මම මෙතන ලිව්වේ සූත්‍රයක්. ඔබ දකින්න මේ මෙතන සූත්‍රයක් තියෙන්නේ. මේකේ තියෙන්නේ ශ්‍රිතයක් මේ බලන්න. ඒතකොට අපි සූත්‍ර සහ ශ්‍රිත කියලා වර්ග දෙකක් අඳුනා ගන්නවා. ඒ පිළිබඳව ඔබට අවධානයක් තිබිය යුතු වෙනවා. සූත්‍ර සහ ශ්‍රිත මෙතන සූත්‍රයක් අපි ලිව්වේ. අපි කලේ මොකද්ද? සමාන ලකුණු ලියලා මුලින්ම තියෙන කෝෂය ගත්තා මේ මෙතන. කෝෂේ නම තිබුණේ D5 එකතු කිරීම ඉදිරියට නිසා E5 එකතු කිරීම F5 එකතු කිරීම G5. ඔන්න අපි සූත්‍රයක් ලියුවා. මෙතන ශ්‍රිතයක් ලිව්වා අපි මේ අනිත් අවස්ථාවේදී. ඔබට මේ ලියු දේ දැක් ගන්න අවශ්‍ය නිසා මම මෙතනදී මෙන්න මේ ෆෝමියුලා මෙතන තියෙන්නේ ඉන්පුට් ලයින් එක. ඉන්පුට් ලයින් වල මම මෙන්න මෙතන මේ මුලින්ම කෙලවරට මවුස් එක අරගෙන ගිහින් උඩුකමාවක් ඒ කියන්නේ ඉන්වර්ට් කමාවක් එහෙම නැත්නම් සිංගල් කෝටේෂන් එකක් යොදනවා. දැන් ඔන්න ඔබට ලියපු සූත්‍රය බලා ගන්න පුළුවන් වචනයක් වශයෙන්. දැන් මෙතන තියෙන්නේ අර සූත්‍රයක් උනාට ඒ බලාගෙන ඉඳලා ලිව සූත්‍රයක් අපි. මම ශ්‍රිතයත් ඒ වගේ ලියන්නම්. එළියද්දිම මුලින්ම උඩුකමාව දානවා. ශ්‍රිතේ මට පේන්න ඕන නිසා සිදුවීමට අදාළ වෙන්නේ සමාන ලකුණත් එක්ක සම් සමානයි සම් ආරම්භක සෙල් එක D5 අවසන් සෙල් එක E5
මෙන්න මේ ආකාර ගැන ඔබ දැන් මේ යම් ප්‍රමාණයක් එකතු වී තිබිය යුතු වෙනවා. මම ඒ සඳහන් කරලා පෙන්නුවේ සාමාන්‍යයෙන් එකතු කිරීම කියන ගණිත කර්ම සම්බන්ධයෙන් වැඩ කරන ආකාරය පිළිබඳව මම නැවත වතාවක් ඔබත් සමග හිස් කෝෂයකට එනවා ගණිත කර්ම කීපයක් කතා කරන්න. දැන් එකතු කිරීම ගැන ගැටලුවක් වෙන එකක් නැහැනේ. බුදින සමහර තැනක මේක වැරදුනා හොඳේ. මොකද අනේ මේක හරි දැනෙන්නේ. මොකක් පොඩ කරනවා එතන ඉන්න වැරදි. ඒක ළමයට පේන තියෙන තියත පොඩ්ඩක් කරද මේ මම දැන් මේ තාවකාලිකව තවත් ෂීට් එකක් මාරු කරගත්තා. එහෙම කළේ යම් කරුණු කිහිපයක් සාකච්ඡා කරන පස්ස සමග ඊට මෙහෙම 3 2 ඔබ ගණිතය වශයෙන් දන්න දේවල් මේ 3යි 2යි අපිට එකතු කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ලිව්වොත් සමානයි 3 ධන 2 5යි. එහෙම නැත්නම් කෝෂ විදිහට ලිව්වොත් සමානයි අපිට පෙන්වන්න පුළුවන් මේ 3 තියෙන කෝෂය එකතු කිරීම 2 තියෙන කෝෂය එන්ටර් කරාම උත්තරේ එනවා. ගණිතමය වශයෙන් එකතු කිරීම වෙයි. අඩු කිරීම ගත්තොත් එහෙම අනිවාර්ය සමාන ලකුණු තියෙන්න ඕනේ. නැත්නම් තමයි අපිට ගැටුමක් වෙන්නේ. සමානයි 3 අඩු කිරීම 2. හරි මෙතන ලියුනේ ඒ කෝෂවල නම් වලින්. එකයිනේ. ඔක අනිත් පැත්තට මාරු කරනවා. සමානයි 2 අඩු කිරීම 3. දැන් ක්‍රින 1. හරි. දැන් මේ සංඛ්‍යා දෙක කරපුවම කර්ම මන් දෙකක් කරේ. අඩු කරන්න පුළුවන් ඉස්සරින්ම කතාරේ එකතු කරන්න පුළුවන්. දැන් කතාරේ මේ දෙක එකතු අඩු කරන්න පුළුවන්. 3න් දෙකක් වුණොත් 1යි, 2කින් 3ක් වුණොත් ක්‍රින 1යි. ඒ කාරණේ. මේ දෙක ಗುಣ කරොත් මේක සමානයි ಗುಣ කිරීම මේ ලකුණ බලාගෙන ಗುಣ කිරීම දෙතන මේ සංඛ්‍යාව උත්තරේ 6යි. 3 වරක් 6යිනේ. ඔක දෙවරක් තුන ලිව්වත් ඕකම නෙවෙයි අනිත් පැත්තට වල. ඉස්සර ගැටලුවක් වෙන එකක් නෑ. දෙවරක් තුනත් 6යි. 3 වරක් 2ක් ගත්තා 6යි. බෙදුවොත් සමාන ලකුණ මේ සංඛ්‍යාව බෙදීම මේ සංඛ්‍යාව එන්ටර් කරාම 1.5යි. 3 බෙදුවා අපි 2කින්. මේ දෙක මාරු කරගත්තොත් වෙන්නේ 2 බෙදනවා 3. දශම 6 ගණනක් එන්නේ. මෙතනින් හරක් දශම තව 6 ඉලක්කම් තියෙනවා. ඔන්න බලන්න ඇදලා බලමු මේක. අර තව තියෙන 6 ඉලක්කම්. 6 ඉලක්කම් 30ක් ගන්නට ආවට පස්සේ ඊට පස්සේ එන් එහා කොටස වටේනවා. වටේලා 40 තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මම තව කරුණක් දෙයක් කියන්නම් මෙතනදිම මේක විදියට පස්සට අපවද ගනිමු අවස්ථාවල විසාරෙන් තීරමක් නැතුවයි මේ සංඛ්‍යා දෙක පුළුවන් අපට ඕනනම් ලියන්න 3 2 බලය කියලා 3 බලය ලියන්නේ කීබෝඩ් එකේ තියෙනවා 6 ඉලක්කමට මේ සාමාන්‍යයෙන්
ටයිපින් කරන කොටසේ හයි ඉලක්කමට ඉහළින් සලකුණක් තියෙනවා. සාමාන්‍යයෙන් සලකුණ භාවිත කරන කෝණ සලකුණක් වගේ සලකුණක් තියෙන්නේ. ඒ ලියලා ඊළඟ සංඛ්‍යාව අදාළ සෙල් එක පෙන්වනවා. මෙයාට පේන මේ විදිහට. ඔය ලැබෙන්නේ 3/2 බලය එන්ටර් කරාම 9යි. ඔක මාරු කරලා ගත්ත අපට මෙන්න 2 මෙන්න හයි ඉලක්කමත් එක තියෙන උරු සලකුණ මෙන්න ලියනවා මම ඊළඟ අගය. එන්ටර් කරාම උත්තරේ 8යි. ඉතින් මෙන්න මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ අපට විවිධාකාර විදිහේ ලියන පංකම තියෙන නිසා. ඉතින් මේන් එහාට කතා කරනවා අපිට පුළුවන් දැන් අපි හිතුවොත් අපට සමානයි 25 ලියලා මේ 25 වර්ගමූල හොයන්න ඕන. අපි ලියන්නේ බලය ලියනවා 1/2. උත්තරේ 5. බලයට පාවිච්චි කරන්නේ අපි භාගය. නමුත් අපි ලියද්දී භාගය වරහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අගය අපිට ලැබෙන්නේ නැහැ. මෙතන අපි ලියනවා නම් අපට අවශ්‍යනේ භාග්‍ය බලය මුලින්ම සංඛ්‍යාව ලියනකොට 25 ලිව්වා. සමලකුණු ලියන්න අවශ්‍යයි. මේක ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මොකද මේ කෝටිසමක් ඉස්සරහින් ලියලා තියෙනවා. ඔබට බලාගන්න මේ ලියන්නේ. මෙන්න මේ ආකාරයට ලිව්වම මේ සංඛ්‍යාවේ දෙකෙන් එක වලේ ලැබෙනවා. ඒක මම තාත්තයක් පෙන්නන්නම්. පිට සමාන ලකුණු ඉදලම 27 3න් 1 බලය අවශ්‍ය නම් මොම ලියන්න පුළුවන් අපිට. හැබැයි මේ අගයන් සඳහා නෙමෙයි මේ ලිව්වේ මේ බලා ගැනීමට අගයන් සඳහා ලියනවා නම් අපි මේක ලියමු සමානයි 27 බලය අර වගේම වරහන් ඇතුලේ 1/3 වරහන් වහලා එන්ටර් කරනවා. අපි ඒක ගැන හිතලා බලමු. එතකොට අපිට පුළුවන් මේ අගයන් පිළිබඳ යමක් හිතන්න. ඔබ ගණිතයේ යම් තරමක් දුරට ගණිත කර්ම ගැන අවබෝධයක් ඇත්නම් හොඳයි. මේ ආකාරයට පුළුවන් ඔබට අවශ්‍ය කරන අගයන් සලකුණු කරලා සොයලා බලන්න ගණිත කර්මත්තේ වේදෙන්නේ කොහොමද කියලා. මේ කොටස මේ ආකාරයට මම බ්ලොක් මාක් කරලා කීබෝඩ් එකෙන් ඩීලීට් කරලා මොකද දානවා. ඒකම මම ආපහු මේ ලකුණු ලැස්තු ගන්නම්. මේකෙත් මම මේ කොටස් වැඩි අනවශ්‍ය කොටස් මොකද දානවා මේ විදිහට. ඔබට පේනත් මෙහෙම මේක ආපස්සට මම ගත්තම ඔක්කොම ක්ලියර් වෙනවා. ආපහු අන්ඩු කරලා ආපහු පෙන්නන්නම්. අන්ඩු කරනම් කන්ට්‍රෝල් Z වලින් මේක බ්ලොක් මාක් කරලා මේ විදිහට පහලින් ඉහළට දාගෙන ගියාම ක්‍රමක්‍රම මැකෙනවා. ඉතින් හැබැයි මේක මෙතන නතර නැතුව ඉහළට ගියොත් මැකෙන්නේ නැතුව තව විස්තර වැටෙනවා. මම මෙතන කතා කරගෙන ආවා ටෝටල් සම්බන්ධව සිත සම්බන්ධව මම මෙතන භාවිතා වෙන්නේ සිතයක් නෙමෙයි. තාම භාවිතාවේ මෙතනදී සූත්‍රයක් මම මේ කොටස මකලා දානවා අර වගේ. ඔන්න මම මෙතන ලියනවා ශ්‍රිතය සමානයි සම් කියලා ලියලා වරහණක් ඇරලා මම මෙහෙම පෙන්නගෙන එනවා. මෙන්න පටන් ගන්න තැන ක්ලික් කරා මේ ආකාර ක්‍රමක්‍රමයෙන් එකින් එකට ළඟට එනවා. නම හතරම ලිව්වා. මෙයා මේ හතරම ඔන්න සීමාව ගත්තා. රේන්ජ් එක ගත්තා. මම දැන් වරහන් වහනවා. එතන සිතයක් මේ තියෙන්නේ. මම මේ පහලින් කියන සිත එන්ටර් කරාම ඔන්න සිතේ ලැබෙනවා. ඊට පස්සේ මම මේ සිතේ පහළට කොපි කරනවා. ඔය ආකාරයට.
මම මෙතන කතා කරා සිත කියන වචනය. ඔබට පුළුවන් සිත දෙකක් සිතන සාකච්ඡා කරන්න මේ වෙලාවේදී මේ ආකාරයට. මේ සටහන් ටික අපි මේ ආකාරයෙන් තියාගන්න අප අවශ්‍ය වුණාම ඉන්පසු නැවත සාකච්ඡාදී ගන්න. මම ඊළඟට සූදානම් වෙන්නේ ඇවරේජ් ගන්න. මම අකුරු ප්‍රමාණය වැඩි කරගන්නම් ඒකෙත්. සමානයි ඇවරේජ්. යම් උපදේශ ඔබට මේ තීරය මත පේන ඇති මේ ආකාරයට සටහන් වෙනවා. වරහණක් කැරියා. මෙන්න මේ සීමා පෙන්වන අපට ලේසි මේකේ. වරහන් වැහුවා. එන්ටර් කළා. උත්තරයක් අපට ලැබුණා. මේ උත්තරේ පහළට කොපි කරා. ඔන්න ඔබට ගැන් ටික ලැබෙනවා. මම බ්ලොක් මාක් කරපු මෙහෙම තියාගෙන ෆොමැට් වලට ගිහිල්ලා සෙල්ස් වලට යනවා. මේ ක්‍රියාව කීබෝඩ් එකෙන් ගත්තොත් කන්ට්‍රෝල් එකත් එක ඉලක්කම. මේ කියන්නේ නම්බරින් පැත්තේ නෙමෙයි. මොකද නම්බරින් පැත්ත ගන්නව නම් නම් බ්ලොක් ඔබලා තියෙන්න ඕන. ඊට වඩා ලේසි අපිට ටයිප් රයිටින් පැත්ත ගත්තම. කීබෝඩ් එකේ ටයිපින් කරන කොටස ගත්තම ලේසි. දැන් මේ ආවෙන් ප්‍රශ්න කිරීමක් කරමු. නම්බර් කියන එක ගත්තා. නම්බර් වල තියෙන ජෙනරල් ෆෝමැට් එක මේ පිට සටහන් වෙනවා ඒ යන ආකාරයේ ඩෙසිමල් ප්ලේසස් දෙකක් නේ. ඕකේ. දශම ස්ථාන දෙකක් අපට ලැබෙනවා. මම දැන් මෙතෙන්දී මෙතන භාවිතා කරා සම් කියන ශිතය. මෙතන භාවිතා කරා ඇවරේජ් ශිතය. පොඩක් මේ ගැන අවධානය යොමු කරගන්න ඕනේ. මේ ගත්තේ ඇවරේජ් සම් කියන අවස්ථා දෙක. ඒ අතර අපි මේ ලකුණු වෙනස්කම් කළොත් ඒ වෙනස්කම් වලට මේ අවුරුදු විදිහට හැදිලා තියෙන්නේ. මම 91 මේන් ලකුණු 10ක් අඩු කරොත් වෙන්නේ 81නේ. 81 කරොත් මෙතන ලකුණු සංඛ්‍යාව 329 319 වෙනවා. 81 කරනවා. මම මෙහෙම 81 ලියනවා. 81 ලිව්වා. එන්ටර් කරා. ඒකට ගැලපෙන්නේ මේ පැත්ත උත්තර හැදෙනවා. ඒ නිසා අපිට ලකුණු ලැයිස්තුවක් හදාගත්තට පසුව යම් යම් ළමයිගේ ලකුණු වෙනස් වෙන එකට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි සාමාන්‍ය අපට ලිබ්‍රේ ඔෆිස් වල කැල්ක් වැඩසටහනේ සරල සූත්‍ර කීපයක් ලියනක නැත්නම් සරල පාවිච්චි කරන ශිත කීප භාවිත කරන හැටි. මම තව එකක් දෙයක් මෙතන කතා කරන්නම්. මම මේ ප්‍රමාණයට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. මට මෙන්න මේ ගණිත ලකුණු වල අවම ලකුණු ගන්න ඕන නම් මම හොයන්නේ මිනිමම් කියන අගය. හරි. මේක මෙතන අපි ලියන්නේ සමාන ලකුණ min මින් විතරයි ලියන්නේ. වරහණක් කරලා අපි මෙන්න මේ සීමාව ලියන්න පුළුවන් අපට. මේක ක්ලික් කරා D5 ඊළඟට කෝල් මාක් එක අවසන් සෙල් එක මේ වරහන් වහලා එන්ටර් කරාම උත්තරේ ලැබෙනවා. අවම ලකුණ මේකෙදින් 72 කියලා මෙයා කියන්නේ. ඉතින් මේක පුළුවන් මෙහෙම ඇදගෙන ගියොත් ඔය ආකාරයට සියල්ලේම තියෙන අවමගේ හොයාගන්න. මැක්සිමම් කියලා අපි කියන්නේ උපරිම අගයට. අපි ඒක ගත්තොත් සමාන ලකුණත් එක්ක ඉන්නේ මැක්ස් කියලා. මම කලින් සටහනේ ලිව්වා මුලයි එකයි මේ පත් ඔතයි මම එහෙම කරන්නෙත් නැතිව මම මේ කොටස මෙහිම ඇදගෙන එනවා. එයා සටහන් කරගත්තා. මම ඒකට වරහණක් යොදනවා. වහන වරහණක්. දැන් එන්ටර් කරාම එතන තියෙන හරි උත්තරේ ලැබිලා තියෙන්නේ 91යිනේ. මේකත් අර වගේ මෙතන
මම නැවත තවක් මේවා ඇදලා පෙන්නනවා ඔබට. ඔන්න උත්තර ටික. දැන් අපි නැවත වතාවක් මෙවැනි පාඩමක් එකතු කරගමු. දැන්ට ඔබ මේ පාඩම පිළිබඳව සැහින්පත් වෙන්න. අපි එහෙමනම් LibreOffice කැල්ක් වැඩසටහනකින් නැවත මුණ ගැහෙමු.